කොහොමද යාළුවනේ? ඔන්න අපි ආව අලුත් වීඩියෝ එකකින්. මේ වීඩියෝ එක දෙන්න කලින් පොඩි පණිවිඩයක් තියෙනවා යාළුවනේ ඔයාලට කියන්න. අපේ වීඩියෝ බලන ගොඩක් අය අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ. ඒ අය පුළුවන් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකකුත් දාලා කමෙන්ට් එකකුත් දාන්නකෝ. එතකොටනේ අපිට ආසෙ හිතෙන්නේ දිගටම වීඩියෝ දාන්න. නැත්තම් අනේ හෙන බෝරින් නේ. මොකක්ද අනේ? ඔයාලා කමෙන්ට් එකකුත් දාන්නකෝ අදහසක්වත් කියලා. ඔන්න එහෙනම් බලාපොරොත්තු වෙනවා ඔයාලගේ කමෙන්ට් එක අනිවාර්යෙන්ම. එහෙනම් ඉතින් අපි යමුකෝ හේනකට. හේනක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අය ඉන්නවනේ කමෙන්ට් එකක් දාන්නකෝ. පුරු 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 අපි යමු හේනට. යාළුවනේ අපි ඔන්න ආව බඩේරුඟු හේනකට. ඔයාලා බලනවා ඉතින් ලෝක දැනුමේ මොකද බඩේරුඟු හේනකට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔයාලා දන්නවද යාළුවනේ මේ බඩේරුඟු පුච්චලා කනවා, තම්බලා කනවා, ආයෙ පොප්කෝන් හදලත් කනවනේ. සමහර ඔයලත් කනවනේ. ඔයාලා කන විදියක් කමෙන්ට් එකක් දාන්නකෝ. අද කතා කරන්න යන්නේ යාළුවනේ මේ බඩේරුඟු වල ඇට ගැන. වෙන ඇටයක් නෙමෙයි යාළුවනේ. බඩේරුඟු ඇට බඩේරුඟු. යාළුවනේ බලන්නකෝ කිරිට් ඔය වගේ බඩේරුඟු කරලා තියෙනවනේ. යාළුවනේ ඔයා දන්නවද මේ බඩේරුඟු වල ඇට තියෙන්නේ? ඇට ගලවලා අරන් ඒකේ තියෙන නේද අර සුදු පාට කෑල්ලක්. එන්නකෝ පෙන්නන්න. මේ තියෙන්නේ යාළුවනේ බාන්නේ. මං ඉතින් අර බඩේරුඟු එකේ ඇට ටික ගැලවුවා. යාළුවනේ මං මේ කිව්වේ මේ සුදු පාට කෑල්ල ගැන බඩේරුඟු ඇටේ. මේ සුදු පාට කෑල්ල හින්දා අපේ ආහාරන ජීර්ණ පද්ධතියට බඩේරුඟු දිරවන්න අමාරුයි යාළුවනේ. මොකද මේ සුදු පාට කෑල්ලේ ආහාර ජීර්ණ පද්ධතියට දිරවන්න අමාරු සෙලියුලෝස් වර්ගයන් නිර්මාණය වෙලා තියෙනවලු යාළුවනේ. දන්නවද යාළුවනේ අපි බඩේරුඟු ඇට පිටින් කෑවහම ඒවා ඇට පිටින්ම යනවලු. යටින් අනේ. ඒ කියන්නේ ඒවා හරියට දිරවන්නේ නෑලු යාළුවනේ. ඒකලු ඇට පිටින් යන්නේ. ඔක්කොම ඉතින් අර සුදු පාට කෑල්ල හින්දානේ. ඔන්න අලුත් දෙයක් දැනගත්තා නේද? එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. මේ තමයි ලෝක දැනුම.